ඔන්න එක්තරා ගමක ලස්සන පුංචි පවුලක් ජීවත් වුණා. ඒ පුංචි පවුලේ ජීවත් වුණේ අපේ චුට්ටි, එයාගේ තාත්තයි, එයාගේ අම්මයි. ඉතින් ඒ අය ගොඩාක් සතුටින් තමයි ජීවත් වුණේ. ඔන්න මේ ගමේ තවත් එක ලොකු රහසක් තිබුණා. ඒ තමයි චුට්ටිගේ ගමේ එක පැත්තකට වෙන්න මැජික් වනාන්තරයක් පිහිටා තිබුණා. හැබැයි මේ ගමේ කවුරුත්ම මේ වනාන්තරයට ගියේ නැහැ. මොකද එයාලා හිතුවා මේ වනාන්තරයට ගියොත් එයාලට හානියක් වෙයි කියලා. ඒ නිසා ගමේ කවුරුත්ම මේ වනාන්තරයට නම් ගියේ නැහැ. හැබැයි අපේ චුට්ටිගේ හිතේ ලොකු කුතුහලයක් තිබුණා. කොහොම හරි මේ මැජික් වනාන්තරයට යන්න ඕනේ කියලා. ඉතින් දවසක් අපේ චුට්ටි එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි මේකට අවසර ඉල්ලුවා. අනේ අම්මේ, මටත් යන්න ඕනේ මැජික් වනාන්තරය බලන්න. ඇත්තට මේකේ මොනවද තියෙන්නේ? ඒකේ ලස්සන පාට සමනල් ඉන්නවද? එතකොට ඇයි මිනිස්සු ඒකට යන්නේ නැත්තේ? ඉතින් අපේ චුට්ටි එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි නොයෙක් විකාර ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒත් ගමේ කවුරුත් යන්නේ නැති නිසා චුට්ටිගේ අම්මයි තාත්තයි ගොඩක් බය වුණා. ඒ නිසා මැජික් වනාන්තරයට යන්නේක චුට්ටිට තහනම් කරා. ඔන්න එක දවසක් චුට්ටි නින්දට වැටෙනකොටම චුට්ටිට හීනෙන් මේ මැජික් වනාන්තරය පේන්න පටන් ගත්තා. ඔන්න අපේ චුට්ටි මැජික් වනාන්තරය ගැන ලස්සන හීනයක් දැක්කා. අනේ මම මෙච්චර ලස්සන ලෝකෙක මං හිතන්නේ මං අතරමං වෙලා. ඒත් මෙච්චර ලස්සන ලෝකෙක අතරමං වෙලා තියෙනවා කියන්නේ. මෙහෙම හීනේ දැක ඉන්න අපේ චුට්ටි ඔන්න උදේම අවදි වෙනවා. අවදි වෙලා මේ ගැන එයාගේ අම්මයි තාත්තටත් නොකියා මෙයා මේ මැජික් වනාන්තරේ හොයාගෙන යනවා. මෙච්චර ලස්සන වනාන්තරයක් මං කවදාවත් දැකලා තිබුණේ නැහැ. අනේ දෙවියනේ, පාට සමනල්ලු පිරීලා. මේක නම් මැජික් වනාන්තරයක්ම තමයි. අපේ චුට්ටි මෙහෙම ඉස්සරහට ඇවිදන් යනවා. ඉතින් අපේ චුට්ටිට හම්බෙනවා රත්තරන් පාට කුරුල්ලෙක්. අනේ කුරුළු යාළුවේ, ඔයාට පුළුවන්ද මට මේ කැලේ ගැන විස්තර කරලා දෙන්න? මොකද මම මේ කැලේට ආවේ අදමයි. ඉතින් මම දන්නේ නැහැනේ මේ කැලේ මොනවද තියෙන්නේ කියලා. අපේ චුට්ටි මෙන්න මෙහෙම හමුවුණු පුංචි කුරුළු යාළුවගෙන් විස්තර කැලේ ගැන අහගන්නවා. මේ දෙන්න කතා කර ඉස්සරහටම යනවා. ඉතින් අපේ කුරුළු යාළුවට හිතෙනවා චුට්ටි කියන්නේ ගොඩාක් හොඳ දරුවෙක් කියලා. මොකද අපේ චුට්ටි හැමෝටම කරුණාවන්තයිනේ. එයා ගොඩාක් අහිංසක හිත හොඳ ළමෙක්නේ. ඔන්න එක පාරටම චුට්ටිට අමුතු ගෝසාකාරී ශබ්දයක් ඇසෙනවා. නිකන් මොනවා හරි ගිනි ගන්නවා වගේ. බලනකොට එක පැත්තකටම වනාන්තරේ ගින්නක් ඇවිල්ලා අපේ චුට්ටි අහල පහල හිටපු හැම සතෙක්ම එකතු කරගෙන ඉන්න නැති පැත්තට හැම සතෙක්ම එක්කන් යනවා. ඉතින් මේ හොඳ ක්‍රියාව දැකපු සොබාදම් සුරංගන අපේ චුට්ටිට වර 3ක් දෙනවා. පුංචි දරුවෝ, ඔයා කරපු හොඳ ක්‍රියාවට සොබාදම් සුරංගන විදියට මම ඔයාට වර 3ක් දෙනවා. ඉතින් මගේ පුංචි දරුවෝ, ඔයාට පළවෙනි වරේ විදියට මොකක්ද ඕනේ? අනේ සොබාදම් සුරංගනාවි, මට නම් එහෙම මොනවත් ඕනේ නැහැ. මට ඕන උනේ සතු ටික බේරගන්න විතරයි. ගින්න දැකපු නිසා මම ඉක්මනින් මෙයාලට කිව්වා අනේ අපි මේ පැත්තට දුවන් යමු කියලා. ඔයාගේ හොඳ හිත නිසා තමයි මේ වර 3 මම ඔයාට දෙන්නේ. පළවෙනි වරේ විදියට ඔයාට මොනවද ඕනේ? එහෙනම් සොබාදම් සුරංගන ආයෙත් මේ කැලේ තිබුණු විදියටම හදලා දෙන්න පුළුවන්ද? ඇත්තටම දරුවෝ, ඔයාට මුකුත් ඕනේ නැද්ද? ඔයාට ඕනේ මේ කැලේ ආයෙ තිබුණු තත්ත්වෙටම ගන්නද? ඔව්,
මට ඕනේ ආයෙත් මේ සත්තු හැමෝම සතුටින් ඉන්නවා දකින්න. ඔයාට පුළුවන්ද ආයෙමත් මේ ගින්නෙන් විනාශ වෙලා තියෙන පැත්ත සම්පූර්ණයෙන්ම තිබුණා වගේ හදලා දෙන්න? අනේ එහෙනම් ඔන්න ඔයාගේ පළවෙනි වරේ මම ඉෂ්ට කරනවා. ගින්නෙන් විනාශ වෙච්ච වනාන්තරය ආයෙමත් හදලා දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් අපේ සුරංගනාවි ආයෙමත් තිබ්බු තත්ත්වයටම වනාන්තරය පත් කළා. ඔන්න ඔහොම චුට්ටි ඉල්ලුවේ එයාට කිසිම දෙයක් නෙවෙයි. මොකද එයා ගොඩාක් කරුණාවන්ත හිත හොඳ දරුවෙක් නිසා. එහෙනම් පුංචි දරුවෝ දැන් ඔයාගේ දෙවනි වරේ ඉල්ලන්න පුළුවන්. දෙවනියට මොනවද ඔයා ඉල්ලන්නේ? මගේ දෙවනි වරේ විදියට මට ඕනේ මේ කැලේ ගස්වැල් පළතුරු වලින් පිරීලා තියෙන්න. කවදාවත් අඩුවක් නැතුව සත්තුන්ට කෑම තියෙන්න ඕනේ. ඔයාගේ පැතුම ඒ විදියටම ඉටු වේවි. තුන්වෙනි වරේ මොකද්ද පුංචි දරුවෝ? මගේ තුන්වෙනි වරේ තමයි මට මගේ අම්මයි තාත්තයි එක්ක හැමදාම සතුටින් ඉන්න ඕනේ. මොකද මං එයාලට පුංචි බොරුවක් කියලා තමයි මෙන්න මේ මැජික් වනාන්තරය හොයාගෙන ආවේ. ඒත් මට ඕනේ එයාලගෙන් සමාව ගන්න. ඒ නිසා මගේ තුන්වෙනි වරේ විදියට මට මගේ පවුලත් එක්ක සතුටින් ඉන්න තිබුණා නම් හොඳටම ඇති. සබාදම් සුරංගනාවි ඔයාට පුළුවන් නේද ඒක කරලා දෙන්න? ඔව් දරුවෝ ඇත්තෙන්ම. ඔන්න දුවේ පුතේ අපේ චුට්ටි මේ ලස්සන වනාන්තරයත් නරඹලා අවසානයේ එයා කරපු වැරද්දක් තේරුම් අරගෙන ආපහු ගෙදර යනවා. ඉතින් බලන්න අපේ චුට්ටි හැම වෙලාවෙම හිතුවේ අනිත් කට්ටිය ගැනනේ. එයාගේ පුංචි වැරද්දත් එයා තේරුම් අරගෙන ආපහු එයා අම්මයි තාත්තයි ගාවට යනවා. ඉතින් අම්මයි තාත්තටත් එයා කරපු වැරද්ද ගැන පැහැදිලි කරලා දෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලත් හැමදාම අනෙක් අය ගැන හිතන්න ඕනේ. අපි විතරක් දියුණු වෙලා ජීවත් වෙලා හරියනවද? නෑ නේද? එහෙනම් හැමෝම එක්ක ආදරයෙන් කරුණාවෙන් අපේ චුට්ටි වගේ ජීවත් වෙන්න ඕනේ. එහෙනම් කතන්දර ආච්චිගේ කතා පොතේ 4 වෙනි කතාව තමයි මේ ඔයාලට ගෙනාවේ. එහෙනම් channel එක subscribe කරගෙන ආයෙමත් එකතු වෙන්න. ගිහින් එන්නම්.